I'm going to Air Force One inside. ඔන්න වැටෙන Air Force One එක ඇතුළට යනවා දැන් මම ඇමරිකා ජනාධිපතිවරු 7 දෙනෙක් යූස් කරපු Air Force One එක ඇතුළට මේ දින ප්‍රෙසිඩන්ට් රේගන් ඔෆිස් එක ස්ටේට් රූම් එක මේ දින හෙලිකොප්ටරය ඇතුළ මෙරින් වන් එක ඇතුළ මෙරින් වන් හෙලිකොප්ටරේ Air Force One motorcade එක තියෙනවා 2700 තියෙනවා Yeah. Welcome to LA. මේ ලේටර් යන්නේ කොල්ලේ තාගන්න පුළුවන්ද? Okay, let's go. Air Force One Pavilion, third level. We are going to third level. United States of America. කතා සරල පටන් ගත්තොත් මේ තියෙන්නේ Air Force One එක. ඒතර Air Force One එක ගැන කියනවා නම් මේ Air Force One එක I'm sorry. So Air Force One එක ගැන කතා කරනවා නම් මේ Air Force One එක අති විශේෂ එකක්. මේක ජනාධිපතිවරු 7 දෙනෙක් යූස් කරලා තියෙන US ජනාධිපතිවරු. මේක ඇතුලේ ජනාධිපතිතුමාට ඔෆිස් එකක් තියෙනවා. ගොඩක් දේවල් තමයි ඇතුලේ බලන්න පුළුවන් දැන්. මේක නිල අංකය තමයි 2700 අර දාලා තියෙන එක තමයි 2700 Boeing 707 එකක් මේක 2700 official number එක 1973 to 2001 73 83 93 2000 අවුරුදු 30 ගණක් නේ අවුරුදු 30 ගණක් සර්ව් කරපු ගුවන් යාන. ඒතර මේක ජනාධිපතිවරු 7 දෙනෙක්ට සර්ව් කරලා තියෙන අන්තිම ජනාධිපති තමයි ජෝර්ජ් බුෂ්. ඒතර රොනාල්ඩ් රේගන් ජනාධිපතිතුමා මේකේ යාගේ දුර කාලය තුල ඒ කියන්නේ යාගේ සේවා කාලය තුල යාගේ අවුරුදු 8 70 මිලියනයක් ගිහිලා තිනවා. 1 million plus ගිහිලා තියෙනවා. ඒක ජනාධිපතිවරු 8 දෙනෙක් ගිය ෆ්ලයිට් එක මේ තියෙන්නේ. ඒක ජනාධිපතිවරු 8 දෙනා කවුද? පළවෙනි ජනාධිපතිතුමා තමයි රිචඩ් නික්සන්. අවුරුදු 8ක් සීසන් 2ක්. ඒක ජෙරල් ෆෝඩ්. ජෙරල් ෆෝඩ් කියන්නේ වෝටර්ගේට් සිද්ධියෙන් ඉම්පීච් කරලා අයින් කරපු ජනාධිපතිතුමා. එයා යූස් කරලා තියෙන ජිමි කාටර් යූස් කරලා තිනවා. ඊට පස්සේ රොනාල්ඩ් රේගන් තමයි වැඩිම කාලයක් යූස් කරලා තියෙන. හැතැම්ම වැඩිම ප්‍රමාණයක් ගිහිලා තියෙන්නේ. 1 million plus. ඊට පස්සේ ජෝර්ජ් W බුෂ් රේගන් පස්සේ බාරගත්තේ බුෂ්. ඒ කියන්නේ බුෂ්ගේ තාත්තා. අපි දන්න බුෂ් නේ ප්‍රේමස් බුෂ් නෙවෙයි. යාගේ තාත්තා W බුෂ්. ඊට පස්සේ බිල් ක්ලින්ටන් 90 දශකයේ මේක ලෝක වටේ යන්න යූස් කරලා තිනවා. බිල් ක්ලින්ටන්ගෙන් පස්සේ ජෝර්ජ් W බුෂ් අන්තිම ජනාධිපති. Air Force One ළඟට ආව කියන්නේ හීනයක් වගේ. ඒතකොට තව දෙයක් කියන්න දැන් මේ Air Force One එක මේක ඇතුළේ ගිය නැති ප්‍රෙසිඩන්ට් කියන්නේ හැම ප්‍රෙසිඩන්ට් කෙනෙක්ම මේ මෙතන විසිට් කරනවා. මෙතන තියෙනවා Air Force One. This Boeing 707 tail 27,000 became Air Force One in February 1973. It transports 7 US president. ජනාධිපතිවරු 7 දෙනෙක් මේක ගිහිලා තියෙනවා. President Reagan logging the most miles. ඒ කියන්නේ ජනාධිපති ප්‍රෙසිඩන්ට් තමයි වැඩිම හැතම ගාන මේක ගිහිලා තියෙන්නේ. 1990 a new Boeing 747 Air Force One joined the fleet. And 2700 become a backup until its final flight and retirement. ඒ කියන්නේ 90 අවුරුද්දේ අලුත් එකක් ඇවිල්ලා තියෙන අලුත් Air Force One එකක් ඇවිල්ලා තියෙන එකට පස්සේ මේක බෑකප් එකක් විදිහට රජිස්ටර් කරගන්න මේක තියන් ඉඳලා තියෙනවා 2700 එක. ඊට පස්සේ ආපහු මේක 27 become a backup until the final flight and retirement on September 8 2021. ඒ කියන්නේ සැප්තැම්බර් 11 තමයි ඇමරිකාට කුඩු වෙන්න ගැහුවේ අල් කයිඩාගෙන්. ඒ ගහන දවස් 3කට කලින් තමයි මෙයා විශ්‍රාම ගිහිල්ලා තින්නේ. ඒ විශ්‍රාම ගිහපු ගමන් මෙහාට කැලිෆෝනියාවට may change each flight. ජාතික ආරක්ෂාව පොලිසිය ડોක්ටර්ලා ජනාධිපතිතුමා සීක්‍රට් සර්විස් මේ හැමෝම යන්න පුළුවන්. මේකේ සීට් 52යි normally. හැබැයි any time වෙනස් කරන්න අඩු වෙන්නත් වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යන ස්ටාප් එක ගන්න සීට් ඇඩ්ජස්ට් කරන අඩු වැඩි කරනවා. වෙල්කම් ටු ලොග්. මේ තියෙන Air Force One. Air Force One ජනාධිපතිතුමාගේ ෆ්ලයිට් එක. Air Force One ළඟ තමයි මම දැන් ඉන්නේ. රයිට් අපි දැන් යනවා Air Force One එක ඇතුළට. said this is the most beautiful airplane in the world, and I still truly believe that. Most beautiful කියලා කියනවා හැමෝම. ඇත්ත තමයි මේක තමයි ලෝකෙ තියෙන most recognized air flight එක. ඒ කියන්නේ හැමෝම දන්න එක. I'm going to Air Force One inside. Welcome on board. ඔන්න වැටෙන Air Force One එක ඇතුළට යනවා දැන් මම. මේ තියෙන Air Force One එක. ඇමරිකා ජනාධිපතිවරු 7 දෙනෙක් යූස් කරපු Air Force One එක ඇතුළට මම මේ යන්නේ ලේසි නෑ. මේ තියන්නේ මේක තමයි ඔරිජිනල් Air Force One එක. මෙතන ගියාම මුළු ලෝකෙම පේන්නේ ලෝකෙටම රජා වගේ තමයි පේන ඇත්තේ. රයිට් මේ තියන්නේ US government seal එක. මෙන්න ඇතුළට අපි ආවා. මේ තියන්නේ flight deck එක. මේක ලෝකේ 7 මිලියන 10ක් ගිය flight එකක් මේක. මේක communication center for the passengers. all right. මේක පණිඩු වලකින් තමයි. You'll see telephones between the seats. all right, thank you. In the communication center.
පැසෙන්ජර්ත් එක්ක කමියුනිකේෂන් කරන තැන. මේ තියෙන ජනාධිපතිතුමාගේ ඔෆිස් එක. thank you sir. මේ තියෙන ප්‍රෙසිඩන්ට් රේගන්ගේ ඔෆිස් එක, ස්ටේට් රූම් එක. යන ගමන් ලෝකේ ඕන නායකයෙකුට මෙතන කෝල් එකක් ගන්න පුළුවන්. මේ තියෙන ප්‍රෙසිඩන්ට් ඔෆිස් එක ෆ්ලයිට් එක ඇතුලේ තියෙන. මේ ඉන්නේ කොරිඩෝර් එක. මේ තියෙන ක්‍රූ එකට යූස් කරන ෆෝන්. මේ තනකට ෆ්ලයිට් එක සුවන ඇතුලේ ඉන්නේ මේ. මෙයා තාම වැඩ කරන එයා වෙන්න ඔක්කොම. එයාපෝස් වන්නේ ඇතුලේ මේ තියෙන්නේ. ඊළඟ පිටුම ඔෆිස් එක. මේ තියෙන මෙතන ගත්ත ෆොටෝ එක නැන්සි රේගන් ඔෆිස් එක. මේ තියෙන කොරිඩෝර් ෆ්ලයිට් එක ඇතුලේ. මේ කාලේ තිබු හොඳම ටීවී එක සෝනි ටීවී එකක් තියෙනවා. මේ රේගන් මෙතන ගත්ත ෆොටෝ එකක් තියෙනවා. DVD ප්ලේයර් එකක් තියෙනවා VHS. මේ තියෙන ඔෆිස් එක මේ යූස් කරලා තියෙන දැලම් පිටුර හත් දෙනාම. මෙතන වැඩිම කියලා තියෙන රොනාල්ඩ් රේගන් ප්‍රෙසිඩන්ට්. මේ ඉන්නේ දැලම් පිටුර සෙට් එක මෙතන ඉන්න. මෙතන ඉඳගෙන ගත්ත ෆොටෝ එකක් මේ තියෙන්නේ. මේ තියෙන ඔෆිස් එක තියෙන රේගන් to the people republic China. මේ තමයි public meeting secret size meeting ඔක්කොම ඉල්ල තියෙනවා. කොච්චර කමෙන්ට් කරලාද මෙතන රටවල ෂොට් එක දෙන්නේ. මේ තියෙන දැන් රේගන් ගත්ත ෆොටෝ එක. family එකත් එක්ක wife එක්ක. මේ තියෙන tools ලගේ කලුම්. මේ typewriter එක මේ තියෙන්නේ. කමියුනිකේෂන් කරන්න පුළුවන්. staff and guest compartment. මෙතන staff එකටයි guest එකටයි තිබු compartment එක. tourist ලට guest ලට කැම තියන් ගන්න බල ඒ කාලේ තිබු ලෝකෙ තිබු හොඳම flight එකනේ. 2001 අයින් කරලා තියෙන. ඒ කියන්නේ super flight එකක් මේක. යාපෝස් වන් එක ඇතුලේ. secret service security compartment මේක තමයි secret service කියලා තියෙන මේක තමයි ඔක්කොම කුමන්ත්‍රණය කරලා තියෙන්නේ. අපි කොහොමද අරට ෂොට් එක දෙන්නේ මේ රට ෂොට් එක දෙන්නේ. හරිද? just kidding. great president. Once upon a time, super super flight time. It's beautiful. This is the kitchen, huh? Yes, this is the main gallery. Beer gallery. And the press sits in these 10 seats. Oh, it's for the media. Yeah, for the media. Maddi Malilata. And they had to pay for their tickets. Oh, they had to pay for the They ticket? had to pay for their tickets, the equivalent of a first class ticket. ලංකාවට මහරජාසයක්. ඉදායින අද වනතුරු ජනාධිපතිතුමත් එක්ක යන මාධ්‍යවේදියෝ මේ ෆ්ලයිට් එකේ ටිකට් වලට ගෙවන්න ඕනේ. මීඩියා තාම දැන් වුණත් අද වුණත් ජනාධිපතිත් එක්ක යන මීඩියා ෆ්ලයිට් එකේ ටිකට් එකට ගෙවන්න ඕනේ. ජනාධිපතිතුමාගේ ගානේ කිසිම කෙනෙක් ගෙන යන්න බෑ. ෆ්ලයිට් ටිකට් එක ගෙවන්න ඕනේ. ඒක ටිකට් එක ගන්න ඕනේ. මීඩියා ප්‍රිවිලේජ් එක විදිහට ඩොලර් 1 ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවලු. මේ තනිකර මීඩියා යන කොටස. මේ තියෙන මීඩියා සෙක්ෂන් එක. ෆ්ලයිට් එක ඇතුලේ Airpost 1. මේක ඇතුලේ කැමරා ගොඩක් තියෙනවා. Secret service. Enjoyed that. So this is the kitchen, huh? Yeah, this is a larger galley. It's similar to the one in front. It covered everyone from the senior staff back. They served the same food. Airpost 1 kitchen, huh? Yeah. I can't believe that I make this. Yeah. Thank you, sir. Alrighty. You really helped me. Thank you. Alrighty. Okay, I'm going out. Okay, Elliot Hour. Oh my God. View in front of it? Yeah, please. ළඟට මාව. මේ සම්පූර්ණ ලොකේෂන් එකේ හෝල් එක අඩි 9000 feet වටර ප්‍රමාණයක් තියෙන බිල්ඩින් එක තමයි ෆ්ලයිට් එක තියලා තියෙන්නේ. ඒතකොට මේක 9000 feet කියන්නේ කොච්චර ලොකුද මේක? මයිල් ගෝර්බචොව් එක කතා කරලා තියෙන්නේ. එතකොට මේ කෝල්ඩ් වෝර් එක පටන් ගන්න කාලේ. එතකොට රෂ්‍යාව සෝවියට් දේශ කියන්නේ රෂ්‍යාවට සෝවියට් දේශ කියලා කලින් කිව්වේ. ඒ ගිය ගමන ගිය ප්‍රධාන ෆ්ලයිට් එක මේක. සෝවියට් දේශයට ගිය. ගේමක් ගාව ෆ්ලයිට් එකක්. මේ ෆ්ලයිට් එකේ ගිය ජනාධිපතිවරු ඇතුලේ ගත්ත ෆොටෝ මේ තියෙන්නේ. මේ Airpost 1 එකේ විච්ච දුක්වර්ම සිදුවීම තමයි මේ තියෙන November 22 1963 ලින්ඩන් ජොන්සන් කියන ජනාධිපතිතුමා දිවුරුම් දීලා තියෙන ෆ්ලයිට් එක ඇතුලේ. මෙන්න මෙතන. මෙයා දිවුරුම් දුන්න තැන දිවුරුම් දෙන්න දවසම මේ ෆ්ලයිට් එක ඇතුලේ මේ Airpost 1 එක ඇතුලේම තිබිලා තියෙනවා ජෝන් එෆ් කෙනෙක්ගේ බොඩි එක. මැරිච්ච. ඒ වෙඩිතිල මැරුවානේ. ජෝන් එෆ් කෙනෙක් මැරුණාට පස්සේ රීප්ලේස් කරේ මෙයා. ලින්ඩන් ජොන් තමයි රීප්ලේස් ජනාධිපති. මේ ඔක්කොම සෑඩ් මූඩ් එකෙන් ඇඬිලා වගේ ඉන්නේ ඔක්කොම. ඒකට හේතුව කෙනෙඩි මහත්මයාගේ බොඩි එක තියෙන ෆ්ලයිට් එක ඇතුලේ ඒ ගමන්ම දිවුරුම් දෙන අලුත් ජනාධිපති. මේ තියෙන්නේ President George W. Bush about Airpost 1 2800 at the 5 Black Washington DC in the 8th month of September 11. Wow, මේ තියෙන්නේ September 11 attack එක කරාට පස්සේ George W. Bush එන එක. මේ ෆ්ලයිට් එක එළිය බලාගෙන
මේ තියෙන එයාර්ෆෝස් 1 එකේ එන්ජින් එක ටර්බෝ ෆෑන් එන්ජින්. එයාර්ෆෝස් 1 එකේ හොඳ හදවත යටපැත්ත. wow size එකේ කොහොමද? 1976 the Los Angeles Police Department escort President Reagan during his visit to the area. Again Los Angeles වලට කැලිෆෝනියා ප්‍රෙසිඩන්ට් ආපු ගමන් එයාපෝට් එකෙන් පිකප් කරලා තියෙන වාහන සෙට් එක සිකියුරිටි සෙට් වාහන. Reagan can from California and California වැඩි කාලයක් හිටියේ. එතන මේ සම්පූර්ණ මේ එයාපෝට් වලකින් කැලිෆෝනියා විසිට් කරලා තිනවා. ලෝකේ කිසිම තැනකට වැඩි විසිට් කරන හැම සැරේම මේක තමයි ඉස්සරහම ගිය වාහන සෙට් එක ස්කෝට් කරලා තියෙන්නේ. ප්‍රෙසිඩන්ට් රේගන්ගේ හැම ගමනකම ලොස් ඇන්ජලිස් වලට කැලිෆෝනියාට ආවොත් එහෙම රේගන් විතර නෙවෙයි ඕනම ජනාධිපති කෙනෙක් කැලිෆෝනියාට ආවොත් එහෙම ඉස්සරහම ගිය වාහන දෙක තමයි මේක එයාපෝට් එකෙන් පිකප් කරලා ලොස් ඇන්ජලිස් එයාපෝට් එකෙන් පිකප් කරලා මේක තමයි අරන් ගිහලා දෙන්නේ. to protect to serve LAPD. බීස්ට් එක මිස්ටර් බීස්ට් රොනල්ඩ් රේගන්ගේ බීස්ට් එක. ඒ වාහන ගැන වෙනම කරුණු කියන්න දෙයක් නැහැ. දන්නවනේ මම මේක තමයි ලෝකේ තියෙන වැඩිම අරස්සාවක් තියෙන වාහනේ. කියන්නේ දැන් තියෙන විදිහට ගොඩක් දිනුනෙත් මේ තියෙන්නේ before 2001 තිබ්බ එක ලෝකේ. This 1984 Cadillac limousine was state of the art when the Secret Service had it built it exclusively for President Trump. මේක Secret Service එක අරගෙන Secret මේක වෙන එකක් තියා ජනාධිපතිතුමාගේ blood sample එකක් පාවා මේකේ තියෙනවා. ඒ වගේ තමයි අරස්ථා ජනාධිපති කෙනෙක් දෙන්නේ ඇමරිකාවේ. මේක තමයි ජනාධිපතිතුමාගේ කාර් එක. ඒක ලෝපන්නේ. දැන් නම් පිටින් වාහනේ තනිකර ටින්ට් කරලා තියෙන්නේ. දැන් බලද්දි නිකන් ජෝක් කරත්තයක් වගේ දැනෙන්නේ නේ. කුල් ජෝක් එකක් වගේ. එයාර්ෆෝස් 1 මොටර්කේඩ් එක තියෙනවා. 2700 තියෙනවා. මේක SUV එක. මේකේ මොකක්ද වෙන්නේ? මෙතන තියෙනවා Reagan. President and Mr. Reagan, Mrs. Reagan, January 28, 1981. කියන්නේ දිවුරන්දීම ෆස්ට් දිවුරන්දීම 1981 රොනල්ඩ් රේගන් පොල් ගාඩ් එක දාලා තියෙන්නේ. Then President Ronald Reagan limousine was flown to South Korea 1983 අවුරුද්දේ රොනල්ඩ් රේගන් සවුත් කොරියාවට යද්දි මෙතින් මේක ට්‍රාන්ස්පෝර්ට් කරලා තියෙන. කියන්නේ ජනාධිපතිතුමා කොහේ ගියත් මේ වාහනේ අරන් යනවා. මේකනේ උපරිම ආරක්ෂාව තියෙන්නේ. යන හැම රටකටම වාහනේ අරන් යනවා. දැන් පොලිස් කාර් එක ඊට පස්සේ ප්‍රෙසිඩන්ට් යන කාර් එක මේක ස්ටෑන්ඩ් බයි එක. මේකේ තියෙන්නේ ස්ටෑන්ඩ් බයි කාර් එක. මේකේ ඉඳන් ගත්ත ෆොටෝ තමයි මේ තියෙන්නේ. රොනල්ඩ් රේගන්. President Reagan spoke Dixon, Illinois was on his birthday. 1984 February 6 ගත්ත ෆොටෝ එකක් මේ තියෙන්නේ. එතන මෙතන තියෙන United States Secret Service was follow up chase vehicle like this. 1986 Chevrolet Suburban. මේක Chevrolet Suburban එකක්. මේකේ තියෙන ගොඩක් secret option අපිට තාම කියන්නේ නැහැ. ඒ තරම් මේ bullet proof අනිවාර්යයෙන්ම ගොඩක් දේවල් ඇති. හැමදේම කියලා නැහැ. right complete නේ. mission complete. අපි එයාර්ෆෝස් 1 එකට ආවා. ජනාධිපතිතුමාගේ මොටර්කේඩ් එක චෙක් කරා. මේ තියෙන එයාර්ෆෝස් 1 ඇමරිකාවේ පවර් එක. දැනගත් එකක් තියෙනවා. මේ තියෙන 1 2 3 සුපිරිය එක අතනින් තමයි පටන් ගන්න. එයාර්ෆෝස් 1 ඩිසයින් කරලා තියෙන්නේ කෙනෙඩි කෙනෙක්ගේ වයිෆ් එක. මේ තාම තියෙන ස්ටයිල් එක. මේ වෙනස් කරන්න ඒකට හේතුව තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ කෙනෙඩියන් කෙනෙඩි වයිෆ්. ඒක මෙතන දාලා තියෙනවා. ඒක විශේෂ කරුණාවක් විදියට ආය කවදාවත් වෙනස් කරන්නේ නැහැ. කෙනෙඩි කියන්නේ ඇමරිකාවේ greatest president all the time කියලා කියන්නේ. මෙතන දාලා තියෙන එක. John and Jacqueline Kennedy exit Air Force One together for the last time. They visit Dallas on November 22, 1963. අන්තිම වතාවට මේ දෙන්න මැරුවානේ කෙනෙඩි. මේකට මට මෙන්ෂන් එකක් නැහැ. එතන මෙතන දාලා තියෙනවා. මේ මොකද්ද මේ තියෙන්නේ? මේක හරි වැදගත්. අපේ එයාර්ෆෝස් 1 එකෙන් සමුගත්තා. මේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ ඔෆිෂියල් හෙලිකොප්ටර් එක. කියලා මේකට කියන්නේ. මේකට මෙරින් 1 කියලා කියන්නේ. ජනාධිපතිතුමාගේ කෙටිදුර වාහනේ කියන්නේ වයිට් හවුස් එකට ඇවිල්ලා බහින්න මේකෙන් ගොඩක් මේක අනිවාර්යෙන් හැමෝම දැකලා තියෙන්න ඕනේ. TV news එකෙන් බලනවා නම් තමයි යන්නේ. Please do not food or drink. Marine 1 entrance එකට මේ යන්නේ. මේ තියෙන entrance State of America helicopter. Marine 1 එක ඇතුළට එන්නේ. මේ තියෙන helicopter ඇතුළ මේක USA flag එක තියෙනවා. එතන මගේ security ඉන්නවා. මම මෙහෙම බලනවා ඒක මම බලනවා එයාර්ෆෝස් 1 එක. එයාර්ෆෝස් 1 එකෙන් බහලා මේකේ කෙලින්ම යනවා. ඇතුළට මේ ඔළුවක් දාගන්න බෑ පිටතම. මේ තියෙන්නේ VH-3A helicopter title number 1 loan from the National Naval Aviation Museum. මේ තියෙන engine room එක ඒ කාලේ මේක රොනල්ඩ් රේගන් ජනාධිපතිතුමාට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. මේ හෙලිකොප්ටරය ඇතුළ කිපෝට් තියෙනවා. මේක ලොකු දේවල් ගන්න පොඩි හෙලිකොප්ටර් ඉතින් මේක ෂෝට් ටර්ම් කෙටිදුර දාවන්නේ. එයාර්ෆෝස් 1 එකෙන් බහැලා දාලා මන්දිරේට වයිට් හවුස් එකට යන හෙලිකොප්ටර් පොඩි හෙලිකොප්ටර් මේක.
එතන මේකේ තමයි මෙරින් වන් පොඩුනට පොට අරසාවක් තියෙන හෙලිකොප්ටරේ මෙරින් වන් එක ඇතුළ. very simple. උඩ තියෙන එයාපෝස් වන්. අපිට කෙනෙක් වශයෙන් ඉද්දි ට්‍රැවල් කරපු අටවල් ටික ඔක්කොම දාලා තියෙනවා. 26 country. Barbados, Belgium, Brazil, China, Colombia, Costa Rica, Finland, France, West Germany, Grenada, Honduras, Iceland, Indonesia, Ireland, Italy, Jamaica, Japan, South Korea, Mexico, Portugal, Spain, Switzerland, United Kingdom, Union of Soviet, සමාජවාදයට ගිහිලා තියෙනවා. වතිකන් සිටි සමාජවාදී කුඩු කරේ ජනාධිපතිතුමා තමයි ගිහිල්ලා සෝවියට් දේශයට. මේ තියන්නේ ටයිම් පීරියඩ් ලොස් ඇන්ජලිස් වල දැන් වෙලා කීයද? කිනියා වලට කීයද? මොස්කෝ වලට කීයද? ඒ තියෙන ලොස් ඇන්ජලිස් එයාපෝට් එකේ ටර්මිනල් එක. ටර්මිනල් එක කියන්නේ තමයි ජනාධිපතිතුමා එන්න ෆ්ලයිට් මයිල්ස් එක තියෙන 86 කීයක් තිබ්බ 85 කීයක් තිබ්බද 84 කීයක් තිබ්බද කියලා ෆ්ලයිට් මයිල්ස් 83 අන්තිම ෆ්ලයිට් එක අයින් කරද්දි මයිලේජ් තිබිලා තියෙනවා. කොනෙන් බලන්න පුළුවන් එකේ. That's it for today.